මම මාවර්ලේ තුෂාරි මදුවන්ති. මගේ දේවාලෙට මීට දින දෙකකට කලින් ගම්පහ කඩවත කිරිඅම්මා මගේ දේව මන්දිරයට වඩම්මලා අම්මා සත්පත්තිනි අම්මාගේ නාමයට කිරි දානයක් පූජා කරලා ආශිර්වාදයක් ලැබුවා. ඒ ආශිර්වාදයෙන් මගේ ඥාති දේවතාවුන් වහන්සේලාට පින් ලැබිලා පින් අනුමෝදන් වෙලා මාව බලවත් වුණා. ඒ වගේම මගේ හිතේ තිබෙනා වූ සියලු දුක් කරදර බාධක මට කියන්න බැරි තරම් සතුටක් මට දැනුණා. මොකද ඒ කිරිඅම්මා මම දැක්කේ පළමු දවසේ ලක්මිනී මගේ ගුරු මෑණියන්ගේ අම්මගේ දේවාලට කිරි දානට ආපු දවසේ. එදා මම අදිෂ්ඨානයක් කරා ඒ කිරිඅම්මා වඩම්මලා මගේ දේව මන්දිරයට ඒ ආකාරයෙන් පත්තින දෙවි හාමුදුරුවන්ට පුද පූජාවක් දෙනවා කියලා. ඒ පුද පූජාව පවත්වා ගන්න මට ඒ ශක්තිය ලබා දුන්නේ අම්මා. ඒ වගේම ඒ ආශිර්වාදේ කියන්න බෑ. මොකද කොච්චර කරදර බාධක මැද දුන්නත් දුර ඉඳගෙන මගේ නිවහනටත් මගේ දේව මන්දිරයටත් ඇවිල්ලා ඒ ආශිර්වාදයේ සියලුම දේ මට ලබා දුන්නේ අම්මා. මොකද ඒ තරම් මට හිතට ශක්තියක් දැනෙන ඔය අම්මා ගැන. ඉතින් ඒ වගේම තවත් අනිත් මගේ ඉන්න වරම් දරුවන්ටත් ඒ වගේම නිවස් වලටත් ඒ වගේම කිරි දරුවන්ටත් සියලු දෙනාටමත් මම කියනවා මේ කිරිඅම්මා වඩම්මලා මේ ආකාරයෙන් කිරි දානයක් දීලා පුද පූජාවක් පවත්වන්න ආශිර්වාද ලැබෙන මේ අම්මගේ එකම අදිෂ්ඨානෙන් මේ අම්මා කරන්නේ එකම ප්‍රාර්ථනාවේ. මොකද අද මට මේ සතුට දැනෙන ඉඳලා මම මේ කටින් වචන වලින් මම අදහස් කරන්නේ. ඒ හින්දා මම ආදරේ කරුණාව දක්වන ඔය කිරිඅම්මට. ඉතින් මගේ ආසාවක් තියෙනවා තවත් විදියට කිරිඅම්මා වරු සත්නමක් වඩම්මලා ඒ කිරිඅම්මත් වඩම්මලා කිරි දානයක් දෙන්න. එදා පැවැත්වුවේ සත්පත්තිනි අම්මට පූජාවක් කරලා ආශිර්වාදයක් ලබා දුන්න දේව මන්දිරයට. ඉතින් මේ අම්මට තව ශක්තිය ධෛර්යය ලැබිලා තිබෙනා වූ සියලු දුක් කරදර බාධක සියල්ලම සුවපත් වෙලා තව මේ ආකාරයෙන් අසරණ දරුවන්ට පිහිට වෙන්න. ඒ අම්මට ශක්තිය ධෛර්යය නිරෝගී ලැබේවා දීර්ඝායුෂ ජීවත් වෙන තාක්කල් සත්පත්තිනි නාගපත්තිනි 12 පත්තිනි අම්මාගේ ආශිර්වාදයෙන් ලැබේවා කියනවා. මේ පිටින්න ජීවමාන වෙන අම්මා සත්පත්තිනි අම්මා සමානයි ඒ කිරිඅම්මා. එනම් මගේ ආශිර්වාදය අම්මට ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මගේ මේ කටහඬ අහන සියලු දෙනාටමත් මගේ කිරිඅම්මටත් ඒ වගේම ඒ සියලු දෙනාටම මම ප්‍රාර්ථනා කරනවා මේ උස් එක අහලා සියලු දෙනාගේම ආශිර්වාදය මට ලබා දෙන ආකාරයෙන් කිරිඅම්මටත් ඒ ආශිර්වාද ලබා දෙන්න කියලා. එහෙනම් සියලු දෙනාටමත් කිරිඅම්මටත් බුදුන්ගේ සරණයි සියලු දෙවියන්ගේ පිහිට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හරි සතුටුයි. මොකද මං විතරක් නෙවෙයි මගේ දරුවොත් මගේ නිවහනේ දාපු පූජාවට හිටපු දරුවෝ සියලු දෙනාම කතා කරේ කිරිඅම්මගේ කටහඬත් හරි ලස්සනයි. කරන වැඩපිළිවෙල හරීම පිළිවෙලට වැඩ කටයුතු කරනවා. හරිම ආසාවයි අම්මා ඒ ආකාරයෙන් භූමියකට එක්කගෙන ඇවිල්ලා කිරි දානයක් දෙන්න කියලා. මොකද දරුවෝ මගෙන් අහනවා කොහෙද මේ අම්මා ඉන්නේ කියලා. මං ඉතින් කියනවා මේ ස්ථානෙක ඉන්නේ. ඒ අම්මට ඕන වෙලාව කතා කරලා එන්න කියන්න පුළුවන් කියලා. ඉතින් මං තව ආරාධනා කරනවා මගේ අම්මට මගේ දේව මන්දිරයට මම කතා කරන මොහොතක් පාසා මගේ අම්මා කතා කරලා සියලු වැඩ කටයුතු කරන දෙනවයි කියලා අම්මා මට කිව්වා. ඒ සියලු දේ කරගන්න මම අනිවාර්යෙන් බලාපොරොත්තු වෙනවා. එහෙනම් මගේ අම්මට සියලු දෙවියන්ගේ පිහිට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි. මම මදුවන්ති මෑණියෝ මාවරලේ. ඉතින් මාවරලේ කියන්නේ ගොඩක් දුර පළාතක. උනාට ඒ කිරිඅම්මා මගේ ගමට ආව කියන එකත් මට හරි සතුටුයි. එහෙනම් සියලු දෙනාට බුදු සරණයි.